අද ඔයගොල්ලන් එකතු කරගෙන ඉන්නේ අවුරුදු ස්පෙෂල් කස්ටමයිස් එකක් ගන්න මෙන්න මේ වාහනේට. මොකද කියන්නේ ඕගොල්ලෝ කැමති නේද? මම මේක කැමති වෙයි කියලා හිතලා තමයි මේකේ ඉස්සෙල්ලාම ෂෝට් වීඩියෝ එකක් මම දාලා බැලුවා. ඒක දාලා ඊට පස්සේ මම මේක මේ කලින් රෙකෝඩ් කරලා තිබ්බේ. ඔයාලා ඒකට වැඩි කැමැත්තක් තිබ්බොත් තමයි මම මේක දාන්න හිතන්නේ. අනිත් එක ඔයාලා මම මේ හිතනවා මේ වෙනකොට ඔයාලා thumbnail එකේ වීඩියෝ එකට මේකේ මොඩිෆිකේෂන් එක දැකලා ඇති කියලා. කමක් නැහැ ඔයාලට ඒක කරපු විදිය බලන්න ඕන නම් අද දැන් එකතු වෙලා අපි ඒක බලමු. අනිත් එක කියන්න ඕනේ ඒ වීඩියෝ එකට ලොකු ප්‍රතිචාරයක් හම්බෙලා තිබුණා. ඒකෙන් වැඩ නැහැ. දැන් කොහොම හරි අපි මේකේ normal modification ටික කරගන්න යන්. මං හිතුවට වඩා ප්‍රතිචාරයකට හම්බෙලා තිබුණා. වව් මාරම ලස්සනක් ආවේ ඒකට නම්. මේ වාහනේ වෙනම නිකන් වෙනම පැත්තකට අරන් ගියා නේද ඒක ඇල්ල දැම්මන් පස්සේ. කොහොම හරි ගමන්නේ. අනිත් ටික කරගෙන යන් ওই විදියට මෙතනින් VIP එකක් ගහනවද normal දාමුද? මේක දාලා දාමුනේ. රතු පාටින් වගේ. හරි. ඊට පස්සේ පොඩි LED කෑලි ටිකක් ගහලා දාමු. මේකේ අවුලක් නැහැ. හරි ඒ පාට හොඳයි. ඔක්කොම ටික රතු පාටින්ම දාලා දැම්මම නම් හොඳයි කියලා හිතෙනවා. කොහොම හරි ගමන්නේ. එතනින් ගියාට පස්සේ මෙතන එකේ ගහන්න ඕනේ. මේකේ නම මට මතක නැහැ. මොකක් හරි එකක් ඒකේ රතු පාටින්ම ගහලා දාමු. මොකද අද වාහනේ මේන් නිකන් අවුරුදු උත්සවයකට ගියාට පස්සේ ගොඩාක්ම තියෙන රතු පාටනේ. අවුරුදු කුමාරයොන්ට එහෙම යන කට්ටියත් රතු පාටනේ අඳගෙන යන්නේ ගොඩක්. අනිත් එක මොකක්ද අර ඒකට කියන්නේ එරබදු වල නේද? අන්න ඒකත් රතු පාටිනේ තියෙන්නේ. ඒකින්ද තමයි මම අද හිතුවේ වාහනේ රතු පාටම දාන්න. ඒකට කියන්න අවුලක් නැහැ. මේකේ මල්ටිප්ලේයර් වගේ ඉන්න දවසක් තිබ්බොත් කට්ටිය සෙට් වෙන්න ඔයාලත් මේ ගේම් එක ප්ලේ කරන කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි කට්ටිය අනිවාර්යයෙන්ම මේකේ මල්ටිප්ලේයර් එන දවසකට දැන් මෙයාලා කියලා තියෙන විදිහට අනිවාර්යයෙන් මේකේ මල්ටිප්ලේයර් දානවා ළඟදීම. ඒක එන දවසකට අපි බලමු. එතකොට අපිට මේකේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. එතකොට මේකෙම වීඩියෝස් ඕන නම් එහෙමයි. නැත්නම් ඔයාලට වෙන ගේම්ස් තියෙනවා නම් මේ වගේ දාන්න කරන්න පුළුවන් මොඩිෆිකේෂන් එහෙම තියෙන. ඒවත් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන මයන් ඔහොම මේකට ඉතින් කොහොම සුපුරුදු පරිදි අපේ channel එකේ නම දාන්න ඕන මෙතෙන්ට. ඒකත් shape එකේම type කරගමු. මේක ඔයාලට තව කියන්න දෙයක් තියෙනවා. මෙතනින් මුඩින් ඩොට් දෙකක් දැම්මට පස්සේ ඒක ටිකක් ලොකු වෙලා පේන එකක් තියෙනවා. ඔයාලා මේක YouTube එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මේකේ තව මේ වගේම එක එක අංක ගහද්දි වෙනස් වෙන දේවල් ඒ වගේ ගොඩක් තියෙනවා මේකේ වෙනස් කරන්න පුළුවන්. ඉතින් ලස්සන ඒවා එහෙම එනවා. මම එකපාරක් ඔය වගේ වීඩියෝ එකක් හම්බෙලා ඒක try කරලා බැලුවා. ඒක අවුලක් නෑ. හොඳටම කියන හොඳටම තියෙනවා ඒක. දැන් මේකේ මොන පාට වගේද දාන්නේ? මේක රතු පාට. රතු පාට වැඩිදත් මන්දයි වුණාට. කොහොම හරි කමන්නේ. ඒක රතු පාටේම දාලා ඉක්මනට දාගෙන යන්න. මං වීඩියෝස් වැඩි ඉක්මනට කියන්නේ ගොඩක් වෙලා වැඩිපුර ඒවා ගේන්නේ නැහැ. ඒක පොඩ්ඩක් පාඩුයි වගේ කියලා හිතෙනවා. මොකද ගොඩක් අය ඒක බලන්නේ නැහැ. ගොඩක් දිග වීඩියෝ ගෙනාට පස්සේ. ෂෝට් වීඩියෝ නම් ගොඩක් අය බලනවා. ඔයාලා කැමති නම් මං හැම වීඩියෝ එකකින්ම ෂෝට් වීඩියෝ එක ගානේ කරලා දාන්නම් කලින්. ඒ කියන්නේ මම වීඩියෝ එක දාන කලින් ෂෝට් වීඩියෝ එක දාන්නද නැත්නම් මේ වගේ මොඩිෆිකේෂන් කරන වීඩියෝ එකක් දාලා ඊට පස්සේ ෂෝට් වීඩියෝ එක දාන්නද කියන එකත් ඔයාලා කමෙන්ට් කරන්න. මොකද මට ඒක පොඩ්ඩක් වැදගත් දෙයක්. අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ views වැඩි වෙන්නේ කොහොමද කියලා මට බලා ගන්න ඕන. කොහොම හරි කමන්නේ. දැන් මේකෙත් හදලා ඉවරයි. හරි. ඒ පැත්තත් ඉවර වෙනවා. ඊට පස්සේ ඉන්ටීරියර් නම් මෙලොවම දෙයක් නැහැ. ඇත්තමයි වෙන කියන්න වචනත් නැහැ. හැබැයි ඉතින් ඉන්ටීරියර් මට පේන හැටියට මෙතන තියෙන්නේ ඩිජිටල් ඩෑෂ්බෝඩ් එකක් වගේ තියෙනවා දැක්කේ මීටර් පැනල් එකේම. මේකේ දැන් අපි දාන්න හිතාගෙන ආවේ මෙන්න මේ වගේ ලයිට් රතු පාටක් එක්ක මේක දැම්මම අවුල්නේ. මෙන්න මේ වගේ නිකන් මෙරුම් පාට වගේ දාලා මේකත් තියන්න ඕනේ. මේකේ දීලම තියෙන ස්කින් එක මාර ලස්සනයි.
මම මේකට ස්ක්‍රීන් එකක් දාන්න කියලා බලනකොට මේකේ තියෙන ස්ක්‍රීන් එක ලස්සන හින්දා මම තව ස්ක්‍රීන් එකක් දැම්මේ නැහැ. නැත්නම් මම මේකට වෙන ස්ක්‍රීන් එකක් හොයාගන්න කියලා හිටියේ. ඒක ඕනේ නැහැ කියලා හිතුණා මේක එක්ක. දැන් මේකට මං තදම රතු දැම්මොත් එහෙම මේ ස්ක්‍රීන් එකේ තියෙන දේවල් නැකිලා යනවා. ඒ කියන්නේ තදම රතු ඕනේ නැහැ. පොඩ්ඩක් මෙරුම් පාට වගේ තියන නිකන් තදම රතු නෙමෙයි ලාම රතු දාන්න හිටියේ. එතකොට තමයි මේක පේන්නේ තියෙන්නේ. කොහොම හරි ගමන් නැහැ දැන්. ටයර් එකටත් දාමු රතු පාටම. ඉබ්බ කාර් එකේ වගේ දානවා අර පරණ කාර් වල තියෙන වගේ ලොකු ඉරක් ගහලා දාලා. මේකට කප් එකක් දැම්මා මේකත් හරි. හරි එහෙනම් ඊට පස්සේ පිටිපස්ස මේකට මැටලික් කරලා දාලා වැඩි දෙයක් නෑ මේක මැටලික් කරා පිටිපස්සේ තියෙන මේ එකත් මැටලික් කරලම තමයි ඊළඟ වැඩේට යන්න ඕන. හරි එහෙනම් ඒකත් ඉවරයි. ඊට පස්සේ මේක රතු පාට කරා එකත් මේ දෙකටම වැටෙනවා නේ. ඒකින්ද ඒ ටිකත් ශනික මැටලික් කරලා අතුරට වෙන දාන්න නම් දෙයක් නෑ. ඒ දෙකත් මැටලික් කරලා දැම්මන් ඉතින් ඊට පස්සේ ඔන්න වාහනේ තියෙනවා ලස්සනටම. ආයි කියන්න වචන නෑ ඒ ගැන නම්. මේක ඉතින් බයි කරන නම්බෝ 48500යි. නයිස්. හොඳයි. මේකත් දීලා දාමු. ෆ්‍රැන්ක්ෆර්ට් වලටම දෙමු. වැඩි කතා ඕනේ නෑ. හරි එහෙනම් ඔන්න මෙතෙන් දෙනවා ස්ටාර්ට් එකේ ඉඳන් අපි බලාගෙන යන සද්ද කොහොමද කියලා. මේක දැන් අපි ඔරිජිනල් සවුන්ඩ් එක ගන්න බලාගෙන ඉන්නවා තියාගෙන ඒක තමයි බලන්න ඕනේ මේක. ආයෙ පොඩ්ඩක් මට සද්දය හදන්න සද්ද පොඩ්ඩක් වැඩි කරනවා. ඔයාලා අහන්න බෑ. ලයිනම් බටන් ගන්න. දැන් ඇතුලෙන් බැලුවොත් අපිට මේක ඇතුලේ ලස්සනට දීලා තියෙනවා. මොඩිෆිකේෂන් නැදත් ඒක නිකන් ලස්සනයි නේද? හරි ගිහලා මේ ගෑස් එක අඩු කරගන්න මේක එකක් තියෙනවා. මතක නෑ කොහෙද කියලා. කොහොම හරි කමන්නේ දැන් මේක ඉවරයි. දැන් ගිහලා නිදාගෙන රාට ගිහින් ලයිට් බලන්න. මම මේක thumbnail එකට දාන්න ෆොටෝ එකක් ගන්න ඕනේ මේ වෙලාවට ටක් ගාලා. චුට්ටකින් ඒක ගන්න ඕනේ ගිහලා ඒකත් අරන් තමයි වැඩේ කරන්න ඕනේ. දැන් මේකේ ඇත්තටම කියනවා නම් මේක මීටර් පැනල් එක හරියම ලස්සනට තියෙනවා කට්ටියට නෑ. මේක රේස් කරනකොට එහෙම LED කැලක් යනවා. LED නේ මොනවද ඒකට කියන්නේ. ලස්සනට ඉරක් යන බලන්නකෝ. මම ග්‍රැෆික් උත් පොඩ්ඩක් වැඩි කරන්නම් ඔයාලට බලන්න ලේසි වෙන්න. අල්ට්‍රාම දැම්ම මේක වැඩක් කරන්න බෑ මේක යට දාන්න. කොහොමද ගමන්නේ ඉතින් බලන්නකෝ වැඩි. ඔයාලට zoom කරලා තමයි බලන්න වෙන්නේ පොඩ්ඩක්. මොකද මේකෙන් ලොකු කරලා දෙන්න ගියාම එහෙම දෙන්න ඕනේ නෑ නේ. zoom කරලා පේනවා මේකේ. කොහොමද දැන් අපේ ඒ වාහනේත් ඉවරයි. ඊළඟට හදන්න ඕන වාහනයක් ඔන්න ඔයාලට කමෙන්ට් කරන්න මම chance එක දීලා තියෙනවා. තව සතියකින් වගේ මේ වීඩියෝ එක කරන්න පටන් සතියක් දෙන්නම් මේක දාන්න බෑ. ඒ සතියෙන් පස්සේ මම ඊළඟට දවස් දෙක තුනක් විතර පස්සේ මම අනිවාර්යයෙන් මේ ඔයාලා කියන එක දාන්න. ඔයාලට මේ chance එක දීලා තියෙන්නේ මේ පාර. ඔන්න අවසාන වෙනකන් ඔයාලා බලාගෙන හිටපු කට්ටියට පුළුවන් chance එක තියෙනවා. වාහනේ කමෙන්ට් කරන්න අනිවාර්යයෙන්ම කියන්න. හරි ලස්සනට තියෙන අපේ පස්සම රතු පාට අවුරුදු කුමාරය කොහොමද? හරි ඒක පොට්ටෝ එක. ආරවල පිටිපස්ස රෝඩේ හැරෙනවා දෙවෙනියට තියෙනවා. කොහොමද මේකේ ඇක්සලරේටර් තිබ්බේ පිටිපස්සේ රෝඩ් එකේ විතරයි පොඩි කරකින්නේ සාමාන්‍ය. ඉස්සරහා ඔක්කොම මේවා කරකින්නේ. ඇක්සල් දෙකයි කරකින්නේ කියලා තිබ්බේ. එක එක වාහනේට මේ දානවා මේ ක්ලාස් එක මොකක්ද දැම්මත් මේ හැම වාහනයකම රෝද කරගෙන ගන්න වෙනස් වෙනවා මේක සමහර එක. දැන් එහෙනම් නිදාගමු ගිහින් ලස්සනට. ඔයාලගේ ඉන්න අපේ වාහන. දිත්තාසාව මට මේකෙන් ජොබ් එකක් කරන්න කොයි වෙලාවෙද කියලා හිතේ ඉන්නේ. වීඩියෝ එක ඉවර වෙච්ච ගමන් මේකෙන් විතරම මම ජොබ් කරන්න වෙන වාහනයක නෑ යවන්න.
තිබෙන රයිට් දීලා තියෙනවා නම් අදිනෝ කියන්නේ පිටිපස්සේ පේන්නේ රෑකට එහෙම රිවර්ස් කරන්න මේ ජීප් එක ගහන් කට්ටිය නම් දන්නවා රෑට රිවර්ස් කරනවා කියන්නේ මේ වාහනේ පිස්සු හැදෙනවා එපා මේ රිවර්ස් කරද්දී අයි රෑට විරෝධයක් පේන්නේ යන්තම් බ්‍රේක් ලයිට් එකම රිවර්ස් ලයිට් එකම චූට්ටක් පේනවා මේක දින් බලාගෙන යන්න අවුලක් නැහැ ඉතින් අර සාමාන්‍යයෙන් තියෙන ඉස්සරහට වගේ ලයිට් තියෙනවා නම් පිටිපස්සට තෝරනලාට දාගන්න අලුතෙන් නගරයක් දානවා මම දැක්කා මොනවාරික පෝස්ට් එකක් විදියට දාලා කියන්නේ අලුත් කද්ද නම කියව ගන්න බැරි නගරයක් මම ඩීටේල්ස් වලට මම දැක්කා මේකේ මම දාලා තියෙන මේ වාහනේ මේ ෆොටෝ එකක් දාන්න උරු මුලින් බලා ගන්න රිවර්ස් කරලා අදට මොනටම ගුඩ් බයි